ලෝකයේ පෙනහළු ලෙස විරුදාවලියලත් පෘථුවියේ ජීවයේ හදගැස්ම බදු වූ ඇමසන් වනාන්තරය වර්ග කිලෝමීටර මිලියන 5.5 පුරා විහිදුණු මෙම මහා වනාන්තරය දකුණු ඇමරිකානු මහද්වීපයේ රටවල් 9කට උරුමකම් කියන ස්වභාවදාමේ අසිරිමත් නිර්මාණයක්. ලෝකයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් 20% පමණ ලබා දෙන මෙය මිලියන සංඛ්‍යාත ශාක වර්ග හා සත්ත්ව විශේෂ වලට නිවහනක් වනවා පමණක් නොවේ. ගෝලීය දේශගුණයේ සමබරව පවත්වා ගැනීමටත් අත්‍යවශ්‍යම සාධකයක් වෙලා තියෙනවා. ඉතින් අද අපි බලන්න යන්නේ ලෝක විශාලතම නිවර්තන මැසි වනාන්තරයේ සැගවුණු රාස් මොනවද කියලායි. ඉතින් එහෙනම් ඇමසන් වනාන්තරය පිළිබඳ එකිනෙක ගැන සවිස්තරාත්මකව කතා කරමු. ඇමසන් වනාන්තරයේ වර්ග කිලෝමීටර 5.5 පුරාවටම ඒ කියන්නේ වර්ග සැතපුම් මිලියන 2.1ක් පමණ භූමි ප්‍රමාණයක පැතිර තිබෙනවා. මේ මුළු දකුණු ඇමරිකානු මහද්වීපයෙන්ම 140කට වඩා වැඩි ප්‍රමාණයක්. සංසන්දනාත්මකව බැලූ විට ඕස්ට්‍රේලියාව සමග ගත් විට ඇමසන් වනාන්තරය ඕස්ට්‍රේලියානු මහද්වීපයට වඩා මදක් කුඩා වූද එය මුළු යුරෝපා සංගමයේ වූ රටවල් සියල්ලම එක්කල විට ලැබෙන භූමි ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි. හරි, දැන් අපි බලන්න යන්නේ ශ්‍රී ලංකාව එක්ක සංසන්දනාත්මකව බැලුව විට ඇමසන් වනාන්තරයේ ශ්‍රී ලංකාවෙනි රටවල් 80කට වඩා වැඩි ප්‍රමාණයක් එකට තැබුව විට ලැබෙන තරම් විශාලත්වයක් දැක ගන්නට පුළුවන් වෙනවා. ඇමසන් වනාන්තරයේ ජෛව විවිධත්වය කියලා කියන්නේ සැබවින්ම මවිත කරන දෙයක්. පෘථිවියේ ජීවත් වන ජීව විශේෂ 10 දෙනෙක්ගෙන් එක් අයෙකුම ඇමසන් වනාන්තරයේ වෙසෙන බව පැවසුවොත් ඔබ පුදුමයට පත්වනවා ඇති. ඇමසන් වනාන්තරය තුල ශාක විශේෂ ලක්ෂ 4කට අධික විශේෂ සංඛ්‍යාවක් තිබෙනවා. ඒ වගේම තමයි පක්ෂීන් ගැන කතා කළොත් ලොව මුළු පක්ෂ විශේෂ වලින් 5න් එකක්ම මෙහි ඉන්නවා. ඒ වගේම තමයි කෘමීන් මිලියන 2.5කට අධික කෘමි විශේෂ සංඛ්‍යාවක් මෙහි ජීවත් වෙන බව ගණන් බලලා තියෙනවා. තවත් හමු නොවන රහස් පිළිබඳ කතා කරනකොට විද්‍යාඥයින් පවසන පරිදි ඇමසන් වනාන්තරයේ ගැඹුරු ප්‍රදේශවල තවමත් ලෝකයට හඳුනා නොදුන් ශාක හා සත්ත්ව විශේෂ දහස් ගණනක් පවතිනවා. සෑම දින දෙකකට වරක්ම මෙහි අලුත් ජීව විශේෂයක් සොයා ගන්නා බවද වාර්තා වෙනවා. ඖෂධීය වටිනාකම ගැන කතා කරනකොට ලෝ බටහිර වෛද්‍ය විද්‍යාව භාවිතා කරන ඖෂධ වලින් 125කට වඩා වැඩි ප්‍රමාණයක් මූලික සංයෝග සොයාගෙන ඇත්තේ ඇමසන් වනාන්තරයේ තිබෙන ශාක වලින්. එම නිසා මේ ලෝ විශාලතම ඔසු වෙන ලෙසද හඳුන්වන්නට පුළුවන්. ඇමසන් වනාන්තරයේ ජීවමාන කරන ප්‍රධානතම සාධකය වන්නේ ඇමසන් නදිය එහෙම නැත්නම් ඇමසන් රිවර් එකයි. ඒ ලෝ තිබෙන අසිරිමත් මෙන්ම බලවත්ම ගංගාව ලෙසද සැලකෙනවා. දිගින් ගත් කල නයිල් නදිය සමග තරග කළද ගලා යන ජල ප්‍රමාණය අතින් ඇමසන් නදියට සම කළ හැකි වෙනත් ගංගාවක් ලොව නැහැ. ලෝ අනෙකුත් විශාලතම ගංගා 7ක ජල පරිමාව එකතු කළද ඇමසන් නදිය ජල පරිමාවට වඩා අඩුයි කියලා තමයි පරීක්ෂකයින් පවසන්නේ. පෘථිවියේ ගංගා මගින් සාගරයට මුදාහරන මුළු මිරිදිය ප්‍රමාණයෙන් 120%ක්ම ගලා යන ඇමසන් නදිය හරහායි. ඇමසන් නදිය තනි ගංගාවක් නොවේ. එනම් ඒ අතු ගංගා 1100කට අධික සංඛ්‍යාවකින් සමන්විත දැවැන්ත ජලාශයකි. මින් අතු ගංගා 17ක් සැතපුම් 1000කට වඩා දිගින් යුක්ත වෙනවා. ඇමසන් වනාන්තරයේ පරිසර පද්ධතිය එහෙම නැත්නම් ඉකෝසිස්ටම් එක කියලා කියන්නේ ලෝකේ වඩා සංකීර්ණ මෙන්ම අන්තර් සම්බන්ධිත පද්ධති වලින් එකක්. එය හුදෙක් ගස් සමූහයක් නොවේ. මුළු පෘථිවියම දේශගුණය පාලනය කරන යෝධ යන්ත්‍රයක් වගේ. ඇමසන් වනාන්තරයේ වෙනසී යාම වැළැක්වීමට අපිට තනි පුද්ගලයෙක් විදියට කරන්න පුළුවන් දේ ගැන ඔබ සිතන්නේ මොකද්ද? ඔබේ අදහස් පාලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මෙවැනි වූ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. නැවතත් මෙවැනි වූ වීඩියෝවකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.